අපේ තුන්වෙනි කතාවට එන සබස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ඕල් දාගෙන සෙට් වෙලා අපි යන් අපේ කතාවට. අපි ජීවත් වෙන මේ ලෝකය අයිති අපිට විතරක් නෙවෙයි. සමහර මිනිස්සු මැරුණා තමන්ගේ ශරීරය පොළොවට පස් වුණා. ඒ අය මේ පොළොවට තියෙන ආසාව අතාරින්නේ නෑ. විශේෂයෙන්ම රෑ 12 පහුවෙලා උදාවනේ මූසල ගතිය තමන් උන්ගේ සෝන් බිම් වලින් විශ්වාස කරයි. මේ සිද්ධිය වුණේ අනුරාධපුර පැත්තේ තියෙන ඈත දුෂ්කර ගමක. ඒ ගමේ කෙරවලක මහා කැලෑවකට මායිම් වෙන පැරණි සෝන් පිට්ටනියක් තියෙනවා. ගමේ මිනිස්සු රෑ 7-8 වෙද්දී මේ සෝන් පිට්ටනිය ගාවින් යන පාර පාවිච්චි කරන්නේ. මොකද ඒ හරියන සාද සහ පේන සෙවණෙල් නිසා. මේ ගමේ හිටියා කමල් කියලා තරුණේ. කමල් ටිකක් නායට නාන කොල්ලෙක්. මේ වගේ අద్භූත දේවල් කිව්වට විශ්වාස කරන්නේ නැහැ. දවසක් කමල් එයාගේ යාළුවෙක් විතර තිබ්බ පාටි එකකට ඉන්න පිටත් වෙද්දී වෙලාව රෑ 12 පහ වුණා. කමල්ගේ බයික් එකකින් ගමට එන්න තියෙන ලේසිම පාර වැටලා තිබුණේ අර මම මුලින් කිව්වේ පාළු සෝන් පිට්ටනිය මැදින්. කමල් අද මහ රෑ වෙලා තියෙන්නේ. ඔය පාරෙන් යන්න එපා බං. වෙනදත් ඔය පාරේ අමුතු දේවල් වෙනවා කියනවනේ. යාළුවෝ කොච්චර කමල්ට කිව්වත් ඒක ඇහුවේ නෑ. ඕවා නිකන් මිත්‍යා කතා බං. මට විනාඩි 10න් ගෙදර යන්න පුළුවන් මේ පාරෙන් ගියොත් කියලා කමල් බයික් එක ස්ටාර්ට් කරා. පාළු පාරේ යද්දී වෙලාව රෑ 12:30යි. මුළු පළාතටම මිනිහක් වගේ නිශ්ශබ්දයි. බයික් එකේ එන්ජින් සද්ද විතරයි ඇහෙන්නේ. සීතල හුලං ඇඟ වෙලාගෙන යද්දී කමල්ට දැනුණා පාර දෙපැත්තෙන්ම මීදුම ගලාගෙන එනවා. බයික් එක සෝන් පිටියේ සීමා වෙද්දිම එක පාරට එන්ජින් මිස් කරන්න ගත්තා. තප්පර ගානක් ඇතුළත එන්ජිම සම්පූර්ණයෙන්ම නතර වුණා. හෙඩ්ලයිට් එක පවා නිවිලා ගියා. කමල් කලබල වෙලා බයික් එක ස්ටාර්ට් කරන්න පටන් ගත්තා. හැබැයි කිසිම දෙයක් වුණේ නැහැ. මුළු පළාතම දැඩි අඳුරක ගිලුණා. කමල් තමන්ගේ ෆෝන් එක ෆ්ලෑෂ් ලයිට් එක දාගත්තා. ඒකේදී අතකට බලද්දී කමල්ට දැනුණා කවුරු හරි එයාගේ පිටිපස්සේ ඉන්නවා වගේ හැඟීමක්. ඒ එකම කන ළඟින් මිනිස්සෙක් හුස්ම ගලනවා වගේ ගාන සත්‍යයක් ආවා. කමල් එකපාරටම ෆෝන් එකේ එළිය පිටිපස්සට හැරෙව්වා. ඒත් පිටිපස්සේ කවුරුත් නැහැ. හැබැයි පාර අයිනේ තිබ්බ සෝන් පිට්ටනියේ තාප්ප උඩ සෙවණැල්ලක් වාඩි වෙලා ඉන්නවා කමල් දැක්කා. ඒ සෙවණැල්ල සාමාන්‍ය මිනිස්සු වගේ නෙවෙයි. ඔහුගේ අත් සහ කකුල් අසාමාන්‍ය ලෙස දිගයි. ඔළුවක් නැහැ. කමල්ගේ ඇඟට මුළු ඇඟම සීතල වුණා. කටින් වචනයක් පිට කරගන්න බැරි විදියට. එක පාරටම ඒ හෙවණැල්ල තමන් ළඟට එන්නේ කමල්ට තේරුණා. හෙමින් කමල් ඉන්න හරියට ළඟා වුණා. එයා ළඟට එන සද්දේ කමල්ට හොඳටම ඇහුණා.
ෆෝන් එකේ යාන්තම් වැටුණු එළියෙන් කමල් දැක්කා ඒන කෙනාගේ රූපය. ඒ රූපය දකින්න අප්‍රසන්න විකෘති වෙච්ච තුවාල වුණ ලේපි හරියටම ඒ හොල්මන් රූපය කමල්ට අඩි 5ක් විතර ළඟට ආවා. ඇවිත් තමන්ගේ දිගු කිලිටි ලෙත් තැවරිච්ච අත කමල්ගේ පැත්තට දික් කරා. ඒ අතේ නියපොතු හරිම දිගයි. මුළු අතම කුණු වෙලා වගේ ගඳයි. ඒන ළඟින් එන ගඳ තනිකර අප්‍රසන්න ගඳක්. එකපාරට කමල්ට කවුරු හරි කතා කරනවා වගේ වුණා. කමල් හිතුන්නේ ඒ කතා කරේ අර අවතාරේ කියලා. ඒකින් ඇහුනේ මෙහෙම දෙයක්. උඹත් වරෙන් යන්න එලොවට. ඒ අමීරි මතකෙන් කමල්ගේ සිහිය නැති වෙන්න ඕන මෙන්න තිබ්බේ. හැබැයි තමන්ගේ ජීවිතේ බේරගන්න ඕනේ කියන බයට කමල් ජීවිතේ බේරගන්න කමල්ගේ බයික් එක දාලා කම පැත්තට දුවන්න ගත්තා. පිටිපස්සෙන් අර හොල්මන ඕ කියන්න එන්න ගත්තා. ඒක කමල්ට හොඳටම ඇහුණා. කමල් පස්ස හැරිලවත් බලන්න නැතුව ගමේ පළවෙනි ගෙදරට නැතුව ඇදගෙන වැටුණා. කමල්ට සිහිය ආවෙනේ. සිහිය ආවම කමල් බයෙන් මෙවුලන්න ගත්තා. ගමේ අය සෝන් පිට්ටනිය ළඟට ගිහින් වරද්දී කමල්ගේ බයික් එක පාරයිනේ තිබුණ වැඩිලා. එදායින් පස්සේ කවදාවත් කමල් රෑ 7-8 වෙද්දී පාරේ කොහෙවත් ගියේ. ඔයාලත් මාරයක පාළු සෝන්නක් ගාවින් ඔහම ගමන් යනවනම් වටපිට බලන්න එපා. මොකද නිශ්ශබ්දව ඒගොල්ලෝ යාලට ඔයාලව පේනවා. ඔයාලට මොකද හිතෙන්නේ? කමෙන්ට් එකක් දාන්න. එහෙනම් සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් එක ඕල් දාලා අපිත් එක්ක එකතු වෙන්න.